समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අද චක්කුං උදපාදි ධර්මදේශනා මාලාවේ මරණානුස්සතිය පිළිබඳව අපි සාකච්ඡා කරන තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නයි සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ. මරණානුස්සතිය පිළිබඳව සිදු කරන ධර්ම සාකච්ඡාවේ පස්වෙනි දේශනාව තමයි අද ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් අපි මෙතන ඉඳලා ධර්ම දේශනාව ඉදිරියට පවත්වාගෙන යමු. පින්තුනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනා. විශේෂයෙන් අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ මරණ සතිය වඩන්ඩ ආකාර 8ක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළ බවත් ඒ ආකාර 8 පිළිබඳව මනා අවබෝධයක් තියෙන එක භාවනාව දියුණු කරගන්න දියුණු කරන පුද්ගලයාට ඊටාම ප්‍රයෝජනවත් වෙන බවක් තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඒ ආකාර 8 1 2 කියන ආකාර දෙක අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අද සාකච්ඡා කරමින් ඉන්නේ තුන්වෙනි ආකාරය. උපසංහරණය කියන ක්‍රමය තමයි අපි මේ සාකච්ඡා කර ඉන්නේ.
ඒ සාකච්ඡාවේ අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුණා. මහා සම්මත රජුරු මේ මහා කල්පේ පහළ වෙච්ච පුණ්‍යවන්තම පුද්ගලයා. හැටියට මහා සම්මත රජු පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරමින් අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුණා. මේ මහා කල්පේ පහළ වෙච්ච ඒ මහා පුණ්‍යවන්තම අති උතුම් පුද්ගලයා හැටියට එදා අපි කතා කළෙත් අපේ බුදුරජාණන් වහන්සේ ගැනමයි කියන කාරණාව සිහිපත් කළා. අපි අද ධර්ම දේශනාව එතන ඉඳලා ඉස්සරහට පවත්වාගෙන යමු. ඊළඟට පින්නතුනි මහා මන්දාතු රජුරු කාම භෝගීන් අතරින් ඊටාම උසස් කාම සම්පත්තිය භුක්ති විඳින කෙනෙක් හැටියට තමයි මහා මන්දාතු රජතුමා හඳුන්වලා තියෙන්නේ. විශේෂයෙන් මහා මන්දාතු රජුරු පිළිබඳව කරුණු සඳහන් කරනකොට මෙතන පැහැදිලි කරනවා මනුස්ස ලෝකේ දීර්ඝ කාලයක් රජකම් කළා. සක්විති රජෙක්නේ. දිව්‍ය ලෝකෙත් රජකම් කළා. කාලයක් මනුස්ස ලෝකේ මනුස්ස සම්පත් විඳ විඳ ඉන්නකොට එක දවසක් හිතුණා දිව්‍ය ලෝකෙට යන්න ඕනේ කියලා. චක්‍ර රතනේ ක්‍රියාත්මක කරගෙන චාතුම් මහා රාජකීයට රජුරුව ළඟා වුණාම සතරවරම් රජදරුවෝ රජුරුවන්ට කිසිම විරුද්ධ වීමක් උනේ නැහැ. ඒ තරම්ම පුණ්‍යවන්තයි. ඉතින් චාතුම් මහා රාජකීයද බොහොම සැප තියෙන තැන කියලා අහපුවාම සතරවරම් රජවරු සඳහන් කළේ තව්තිසාවේ සැපයත් එක්ක කල්පනා කරනකොට අපි විඳින සැප මොනවද කියලා. ඊට පස්සේ රජුරුව කල්පනා කළා තව්තිසාවට යන්න. රජුරුව තව්තිසාවට ගියා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේවත් මන්දාතු රජුරවන්ට එරෙහි වුණේ නැහැ. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තව්තිසාවෙන් භාගයක් මහා මන්දාතු රජුරවන්ට පවරලා දුන්නා. දිව්‍යමය කාමයේ භුක්ති විඳින්මින් ඒ කොටස පාලනය කරන්න කියලා. මහා මන්දාතු රජුරු කොයිතරම් දීර්ඝායුෂ්කද සඳහන් කරනවා ශක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් චුත වෙනකන් මන්දාතු රජුරු එහි රජකම් කළා කියලා. එතකොට තව්තිසාවේ ආයුෂ කොච්චරද? මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. එතකොට අවුරුදු 3 කෝටි 60 ලක්ෂය ගණන් ආයුෂ භුක්ති විඳින රජවරු 36 දෙනෙක්. තව්තිසාවෙන් චුත වෙනකන් මන්දාතු රජුරුව තාමත් රජකම් කරනවා. මනුස්ස ලෝකේ දීර්ඝ ආයුෂ තිබුණ කාලයක්. දෙවියන්ට විතරක් නෙමෙයි දෙවියන් ඉක්මෝලා මිනිස්සුන්ට දීර්ඝ ආයුෂ තිබුණ බව කියාපාන එක තැනක් මේ. ඉතින් මේ මහා මන්දාතු ආදී රජවරු අති දීර්ඝායුෂ්කයි ඊටාම සැප සම්පත් භුක්ති විඳපු අය. නමුත් වෙනතනේ අපි මේ සඳහන් කරන්නේ එවන් රජවරු ළඟටත් මේ මරණය පැමිණියා නම් මම කවුද කියන කාරණාව එහෙමත් සිහිපත් කරන්න ඕනේ. ඊළඟට මේ යස මහත්තාවය විස්තර කරනකොට මහා සුදස්සන නමින් මේ ලෝකේ 6 වතාවක් සක්විති වෙන රජ කෙනෙක් හිටියා. කුසිනාරාවේ පිරිනිවන් පාන්න නැතුව වෙන උසස් රාජ්‍යයක පිරිනිවන් පාන්න කටයුතු යොදා ගන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ එක අවස්ථාවක සිහිපත් කළා. සවැත් නුවර එහෙම නැත්නම් රජගහ නුවර මහා සෙනඟ පිරීලා ඉන්න බොහොම ශාස්ත්‍රීය රාජ්‍ය. කුසිනාරාව වගේ බොහොම පුංචි රාජ්‍යයක පිරිනිවන් පානවට වඩා ඒ මහා ශාස්ත්‍රීය රාජ්‍යයක පිරිනිවන් පාන එක භාග්‍යතුන් වහන්සේට හොඳයි කියලා තමයි මතක් කළේ. නමුත් පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කළ ආනන්ද එහෙම හිතන්න එපා. ඒ මහා සුදස්සන රජුගේ රාජ්‍යයේ ප්‍රධාන අගනුවර උනේ මේ කුසිනාරාව. සඳහන් කරනවා අද ඊටා කුඩා නගරයක් වුණාට එදා ලෝකෙ තිබුණ ශ්‍රේෂ්ඨතම නගරය කියලා. කුසිනාරාව කියලා කියන්නේ. කුසාවතී රාජධානිය. අවස්ථා 6කදීම මේ ශ්‍රේෂ්ඨත්වයේ උසලලා තියෙනවා. මහා සුදස්සන රජුරුවන්ගේ ශ්‍රී විභූතිය විශේෂයෙන් දක්වලා තියෙනවා.
මේ මරණ සතිය සාකච්ඡා කරනකොට මේ වාගේ කරුණු ඉතා විස්තරාත්මකව සාකච්ඡා කරන එක පින්නතුනි අපිට හරි වටිනවා. මොකද කෙටියෙන් දැනගෙන කවදාවත් මරණ සතිය දිනු කරන්න බෑ. ඉතා විස්තරාත්මකව කරුණු කාරණා දැනගත්ත තරමට තමයි අපිට ඒ කරුණ සිහිපත් කරලා මේක ප්‍රගුණ කරන්න පහසු වෙන්නේ. මහා සුදස්සන රජුරුවන්ගේ ශ්‍රී විභූතිය පිළිබඳව අපි කරුණු දැක්වුවොත් සඳහන් කරනවා මේ රජතුමාගේ ස්ත්‍රී රතනය සුබද්දා දේවිය රතන 7ක් පහළ වෙනවනේ. ඉත්ති රතනය එකක්. සුදස්සන රජුරුවන්ගේ ස්ත්‍රී රතනය සුබද්දා දේවිය. රජුරුවන්ගේ සිතට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙතන කරුණු ටිකක් පැහැදිලි කරනවා. තම රජුරුවන්ගේ අවසන් කාලය එළඹිලා තියෙනවා. මහා සුදස්සන රජුරු කොච්චර කාලයක් ආයු වළඳනවද? අවුරුදු 3,36,000ක්. සුදස්සන රජුරුවන්ගේ ආයු කාලය. දැන් මේ ආයුෂ ඉවර වෙමින් පවතිනවා. කොහොම ඉවර වෙමින් පවතිනවද කියන කාරණාව අපිට හිතා ගන්නවත් බෑ. අවුරුදු 3,36,000ක් කියලා කියහම කුමාර කාලයේ අවුරුදු 84,000ක්, යුවරජ කාලයේ අවුරුදු 84,000ක්, මහරජ කාලයේ අවුරුදු 84,000ක්, බ්‍රහ්මචාරී ජීවිතයේ අවුරුදු 84,000ක්. රජුරුවන්ගේ අවසන් කාලය එළඹෙමින් තියෙනවා. දවසක් මේ සුබද්දා දේවිය මහා සුදස්සන රජුරුව දකින්න යනවා. දේවියට හිතෙනවා මහා සුදස්සන රජුරුවන්ගේ ඉන්ද්‍රියන් විශේෂයෙන් පහන් වෙලයි තියෙන්නේ. බොහොම පිරිසිදුයි. පහන් වෙලා තියෙනවා. විශේෂයෙන් හැම වර්ණවත්. ඊටාම ප්‍රභාෂ්වරයි. එහෙත් මහා සුදස්සන රජු කලුරිය නොකරත්වා. දේවියට එහෙම හිතෙනවා. මහරජුරුව බොහොම ප්‍රභාෂ්වරයි හැම ඉන්ද්‍රියන් අතිශයින්ම පහන් වෙලයි තියෙන්නේ. දැන් රජුරුවන්ගේ අවසන් කාලය කියලා දන්නවා. නමුත් දේවිය කල්පනා කරනවා මහා සුදස්සන රජුරුව කලුරිය නොකරත්වා. එහෙම හිතලා රජුරුවන්ට සඳහන් කරනවා ස්වාමීනි මේ කුසාවති රජදහන ප්‍රධාන කරගෙන ඔබ සතු නුවරවල් 84000ක් තියෙනවා. එතකොට මේ කුසාවති රජදහන කියලා කියන්නේ අද අපි කුසිනාරාව කියලා කතා කරන මේ පුංචි නගරය එදා හඳුන්වලා තියෙන කුසාවති රාජධානිය කියලා. කුසාවති රාජධානිය ප්‍රධාන රාජ්‍ය බවට පත් කරගෙන තවත් රාජධානි එහෙම නැත්නම් නගර කොච්චරක් තිබුණා කියනවද? නුවරවල් 84000ක්. මහරජ මේ තරම් මහා රාජ්‍යයේ ඇල්ම උපදවන්න මරණය ගැන හිතන්නවත් එපා කියලා කියනවා. මේ තරම් විශාල රාජ්‍ය පිළිබඳව කැමැත්ත ඇති කරන්න. මරණය පිළිබඳව කැමැත්තක් කිසිසේත්ම ඇති කරගන්න එපා කියලා කියන්නේ. ඒකට මේ කරුණු ටික විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මේ සක්විති රජුරුවන්ගේ අසිරියේ යම් ප්‍රමාණයක් තමයි මේ සාකච්ඡා කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ දහම් පහය නැමැති මාලිගාව ප්‍රමුඛ මාලිගාවල් 84000ක් ඔබට තියෙනවා. ප්‍රධාන මාලිගාව දහම් පාය. ඒ මුල් කරගත්ත තවත් රාජමාලිගා 84000ක් තියෙනවා. මහරජය ඒ පිළිබඳව ඇල්ම උපදවන්න. දේවයන් වහන්සේ මේ මහා ව්‍යුහ කියන කුළුගෙය මාලිගාවේ උසම තැන මහා ව්‍යුහ මේ මහා ව්‍යුහ කියන කුළුගෙය ප්‍රධාන කරගත්ත මෙවන් කුළුගෙවල් 84000ක් ඔබ වහන්සේට තියෙනවා. එහි ඇල්ම උපදවන්න කියලා කියනවා. දේවයන් වහන්සේ රන් රිදී ඇද්දල ආදී වටින දේවල් වලින් කරන ලද ඊටාම අගනා ලොම් වලින් කළ ඊටා සිනිදු පළස් කදලි මිග කියන මුවන්ගේ හැම ඒ හැම යොදාගෙන කරපු ඊටාම සිනිදු පළස් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. මේ වාගේ සම්පත් බොහෝම තියෙනවා. මේ කදලි මිග හම් යොදාගෙන කරපු ඊටාම සිනිදු කොමු පළස් 84000ක් ඔබ සතුව තියෙනවා. දේවයන් වහන්සේ මෙහි ඇල්ම උපදවන්නේ ජීවිත අපේක්ෂාවත් නොහරින්න කියලා සඳහන් කරනවා.
උපෝසත කුලයේහි ඇත් රජු ප්‍රධාන 84000ක් ඇතුන් කෙරෙහි ඇල්ම උපදවන්න කියලා කියනවා. උපෝසත කුලේ ඇත් රජෙක් ඉඳලා තියෙනවා. සක්විති රජුරවන්ට පහළ වෙන ඇත් යානාව. එක්ක උපෝසත කුලේ නැත්තම් චද්දන්ත කුලේ. 이르දිමත් ඇත්තු. එතකොට මේ 이르දිමත් ඇත්තු මේ කාලේ දකින්න නැත්තේ. මහා පුණ්‍යවන්තයන්ට තමයි එහෙම ඇත්තු පහළ වෙන්නේ. එතකොට එහෙම ඇත්තු ලෝකේ නැද්ද? ඉන්නවා. සමහර වෙලාවට පින්නතුනි අපිට දකින්න මානෙ නැති වෙන්න පුළුවන්. කොහේ ජීවත් වෙනව ඇද්ද? විශේෂයෙන් ඒකට එක කාරණාවක් පැහැදිලි කරනවා අපේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. අවසාන කාලේ 12 අවුරුද්දක් වැඩ සිටියේ චද්දන්ත භවනේ. ආන් ඒ වෙලාවේ උන්වහන්සේට උපස්ථාන කළේ 이르දිමත් ඇත්තු 8000ක් කියලා සඳහන් කරනවා. එතකොට මේ චද්දන්ත භවන කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇහැට පේන්නේ නැති තැනක්. ජම්බුද්වීපයේ යොදුන් 500 උස කඳු මුදුන් 84000ක් තියෙනවා කියලා කියනවා. ආන්ගේ කඳු මුදුන් වල තමයි මේ සුවිශේෂී පොකුණු විශේෂයන් පිහිටවලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරනවා අනවතප්ත විල, මන්දාකිනි පොකුණ, සීහ පපාත විල, කුණාල පොකුණ, අනවතප්ත විල, චද්දන්ත විල මේ ආදී තැන් ගැන අපි කතා කරනවා. එතකොට මේවා මිනිස් ඇහැට පේන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ අර යොදුන් 500ක් උස කඳුවල සාමාන්‍යයෙන් යොදුන් 200ක් විතර ඉහළින් තමයි මේ සුවිශේෂී පොකුණු පිහිටන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ 12 අවුරුද්දක් වැඩ ඉන්නේ මන්දාකිනි පොකුණ සමීපේ. ඉතින් බොහෝම විචිත්‍ර විස්තරයක් කොණ්ඩඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. මේ පොකුණ සමීපයේ උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට උපස්ථාන කරනවා මේ උපෝසත කුලයේ සහ චද්දන්ත කුලයේ හස්ති රාජ්‍යය. 이르දියෙන් තමයි යන්නේ. දැන් එතකොට සක්විති රජෙකුට රතන 7ක් පහළ වෙනකොට හස්ති රතනය තවත් එක රතනයක්. එතකොට උපෝසත කුලයේ ඇතෙක් තමයි හිටියේ බව මෙතන සුභද්‍ර දේවියගේ කතාවෙන් අපිට පැහැදිලි වෙන්නේ. ඒ නිසායි සඳහන් කරන්නේ උපෝසත කුලයේහි ඇත් රජු ප්‍රධාන 84000ක් ඇතුන් කෙරෙහි ඇල්ම උපදවන්න. මේ ඇතා ප්‍රධාන කරගත්ත දෙවන් ඇත්තු තව 84000ක් ඉන්නවා. ඉතින් විශේෂයෙන් ඇල්ම පිහිටවන්න වටිනවා. මොකද බලාකුළු අතරින් තමයි ගමන් කරන්නේ. කොච්චර වේගවත්ද රජ්ජුරුවන්ට ඇත් රජ්ජුරුවන්ගේ වේගය බලන්න ඕනේ වෙච්චාම ඇත් යානාවේ වේගය බලන්න වෙච්චාම උදේට ආහාර බෙදන වෙලාවේ රජ්ජුරු ඇතාගේ පිටේ නගිනවා කියලා කියන්නේ. උදේට කෑම බෙදනවා. ලෝකේ වටේ රවුමක් ගිහිල්ලා එනවා කියනවා උදේ කෑම ගන්න. ඒ තරම් වේගවත්. ඉතින් ඒ වාගේ ඇත්තු රජ්ජුරුවන්ට 84000ක් ඉන්නවා. ආන්ගේ ඇත්තු පිළිබඳව ඇල්ම උපදවන්න මරණය පිළිබඳව ඇල්ම උපදවන්න එපා. ජීවිත අපේක්ෂාව ඇති කරගන්න ජීවිතය අත්හරින්න එපා කියලා කියනවා. දේවයන් වහන්සේ රන් ආභරණ පැළඳි රන් දැලින් සමන්විත වලාහක කුලයේ අශ්ව රජු ප්‍රමුඛ ඔබගේ 84000ක් අශ්වයන් පිළිබඳව ඇල්ම අත් නොහරින්න. ඊළඟට වලාහක කුලයේ අශ්ව රතනයක් ඉන්නවා. මේ අශ්වයත් යන්නේ වලාකුළු අතරින්. එතකොට ඒ වාගේ අශ්වය කොච්චර ඉන්නව කියනවද මෙතන? 84000ක් පිළිබඳව කරුණු සඳහන් කරනවා. ආන්ගේ අශ්ව රතනයන් පිළිබඳව ඇල්ම උපදවන්න. ජීවිත අපේක්ෂාව ඇති කරගන්න. මරණය පිළිබඳව හිතන්නවත් එපා කියලා කියනවා. සිංහ හමින් වසන ලද ව්‍යාග දිවි සුදු පැහැති කම්බල වලින් වසන ලද රන් දැලින් වට කරන ලද රන් ආභරණ රන් දද සහිත විජයත් රිය ප්‍රමුඛ 84000ක් රත නොබෝහන්සේට තියෙනවා. මේ කෙරෙහි අල්ම උපදවන්න. සිංහ හමින් වහලා තියෙන. සුදු කම්බල වලින් අලංකාර කරලා තියෙන. රත්තරන් දැල් යොදලා තියෙන. රන් ආභරණ රත්තරන් කොඩි සහිත විජයත්‍රිය. රජුරුවන්ගේ ප්‍රධාන රථය විජයත්‍රිය. ප්‍රධාන කරගත්ත වටිනා රථ 84000ක් තියෙනවා. ඒ පිළිබඳව ඇල්ම උපදවන්න කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන රථ ඒ රථ පිළිබඳව අපිට කොච්චර ඇල්මක් තියෙනවද? කොයිතරම් බැඳීමක් තියෙනවද? යන්තමට තැනක ගෑවුනොත්, හීරුනොත්
සමහරලාට දවසක් දෙකක් තුනක් යනකම් හිතේ කනස්සල්ලම තියෙනවා. මේ හදාගන්න පුළුවන්. එහෙම තිබිලා නමුත් හීරුන නිසා ලොකු කනස්සල්ලක් තියෙනවා. එතකොට මෙහෙම රත තිබුණොත් මිල කරන්න බැරි තරම් වටිනවා මේ රත. ආන් ඒ වාගේ රත 84000ක් තියෙනවා රජුරවන්ට. ඒ රත පිළිබඳව ඇල්ම උපදවන්න කියලා කියන්නේ. මාණික්‍ය රතනේ ප්‍රමුඛ 84000ක් මාණික්‍යයන් පිළිබඳව ඇල්ම උපදවන්න. රජුරවන්ට පහළ වෙන තවත් රතනයක් තමයි මණි රතනය. මේ මාණික්‍ය රතනය අපිරිසිදු ජලයට ලං කරාම ඒ ජලය එවලෙම පිරිසිදු වෙනවා. ඒ නිසා උදකප්පසාද මාණික්‍ය කියලාත් කියනවා. පුදුම එළියයි. උසලීයක වාගේ ගැට ගහලා මධ්‍යම රාත්‍රියේ අහසේ ඔසවහම යොදුන් 25ක් ඉර පෑවුවා වගේ එළිය වැටෙනවා කියලා කියන්නේ. මිනිස්සු රැවටිලා කර්මාන්ත ආරම්භ කරනවා කියනවා එළි වෙලා කියලා. ඒ තරම්ම ආලෝකමත් මේ මාණික්‍ය රතනය. ඒ වාගේ මණික් කොච්චර තියෙනවා කියනවද රජුරවන්ට? 84000ක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ මණික් පිළිබඳව ඇල්ම උපදවන්න කියලා කියනවා. දේවයන් වහන්සේ ස්ත්‍රී රතනය ප්‍රමුඛ කරගත් 84000ක් ස්ත්‍රීන් ඔබ වහන්සේට ඉන්නවා. ඒ කෙරෙහි ඇල්ම උපදවන්න. දැන් කවුද ස්ත්‍රී රතනය? ස්ත්‍රී රතනය තමයි මේ කතා කරන්නේ. එහෙනම් Taman ප්‍රමුඛ කරගත්ත ඒ වගේ අගනා ස්ත්‍රීන් 84000ක් ඉන්නවා. ඔවුන් පිළිබඳව ඇල්ම උපදවන්න. ගෘහපති රතනය ප්‍රමුඛ කරගත්ත 84000ක් රජුරවන්ට ඉන්නවා. කියන්නේ සිටුවරු 84000ක් ඉන්නවා කියලා. දේවයන් වහන්සේ පරිනායක රතනය ප්‍රමුඛ කරගත්ත 84000ක් ශාස්ත්‍රීය රජුන් පුතුන් හැටියට ඔබට ඉන්නවා. ඒ පිළිබඳව ඇල්ම උපදවන්න. හැම කල්හිම කිරි දෙවිය හැකි රන් 60 වලින් සරසන ලද 84000ක් දෙනුන් ඉන්නවා. ඕනෑම මොහොතක කිරි දෙවන්න පුළුවන්. කිරි දොවන්න වෙලාවක් මෙච්චර පැය ගාණක් ඉන්න ඕනේ එහෙම කතාවක් එහෙම නෑ. ඕනෑම වෙලාවක කිරි දොවන්න පුළුවන්. ආන් එහෙම කිරි දොවන්න පුළුවන් රන් 60 වලින් සරසන ලද දෙනුන් 84000ක් ඉන්නවා. සම්පූර්ණ රත්තරන් ඇඳුමකින් ඒ දෙන වහලා ඉන්නේ. ඒ වාගේ දෙන්නු 84000ක් ඉන්නවා. ඔවුන් පිළිබඳව ඇල්ම උපදවන්න. සියුම් කොමුපිලි, සියුම් පටපිලි ආදී සුවාසු කෝටි 1000ක් වස්ත්‍ර ඔබ සතුව තියෙනවා. ඒ වස්ත්‍ර පිළිබඳව ඇල්ම උපදවන්න. ජීවිත අපේක්ෂාව ඇති කරගන්න. ජීවිතය අත්හරින්න අදහසක් ඇති කරගන්න එපා. ඒ පිළිබඳව ඇල්ම උපදවන්න. ඒ මාලිගාවල් වල උදේ හවස බත් හැලි 84000ක් වෙනවා. දැන් අපි කලින් කතා කළානේ මාලිගාවල් 84000ක් තියෙනවා කියලා. මේ මාලිගාවල් 84000ෙම රජුරු වෙනුවෙන් බත් හැලි 84000ක් ඉදෙනවා. ඇයි එහෙම උයන්නේ? ඇයි රජුරුව උදේට කොහෙන් ආහාර ගනීද දන්නේ නැහැ. අර ඇත් යානේට නැත්නම් අශ්ව යානේට නැංගහම කොතනින් බහීද දන්නේ නැහැ. සමහරලාට සමහර මාලිගාවකට අවුරුද්දකට සැරයක්වත් එන්නේ නැහැ. නමුත් ඒ මාලිගාවේ හැමදාම රජුරු වෙනුවෙන් බත් ඉදෙනවා. මොකද හදිසියේ ආවොත් උයන්න වෙලාවක් නැහැ. ඒ හින්දා උයාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් පින්නතේ මේ කාරණා මෙහෙම පැහැදිලි කරලා තියෙන්නේ මේ රජුරුවන්ගේ ශ්‍රී විභූතියයි මේ විස්තර කරන්නේ. ඒ මොකක් නිසාද කියන කාරණාව අපි ඉස්සරහට තව ටිකක් සාකච්ඡා කරමු. මේ සුභද්‍රා දේවිය මහා සුදස්සන රජුරුවන්ට මේ කාරණාව මේ විදිහට ප්‍රකාශ කරනවා. රජුරුවන්ගේ සම්පත් ගැන කියා ඒ සම්පත් පිළිබඳව ඇල්ම උපදවා ගන්න කියලා මතක් කරමින් මේ විදිහට කරුණු සඳහන් කරනවා. දේවීනි දිගු කලක්ම මට තොප ඉෂ්ට වූ ප්‍රියමනාප වූ වචනම කතා කළා. එහෙම කියාගෙන යනකොට රජුරු කියනවා දේවියේ ඊටා දීර්ඝ කාලයක් මම ඇසුරු කරනකොට ඔබ කතා කරපු හැම වචනයක්ම මට ඉෂ්ට වූ වචනයක්. ප්‍රියමනාප වූ වචනයක්. මේ දීර්ඝ කාලයේ පුරාම කතා කළා. නමුත් අද වෙනකොට මේ මම ඒ තරම් රුචි නොකරන ප්‍රිය නොකරන දේවල් ගැන තමයි මේ මතක් කරන්නේ. සඳහන් කරනවා මේ ස්ත්‍රී රතනය රජ්ජුරුවන්ගේ හිත අනුවයි පවතින්නේ. රජ්ජුරුව යම්සේ කැමැතිද ඒ විදිහට තමයි මේ ස්ත්‍රී රතනය පවතින්නේ. රජ්ජුරුව අකමැති නම් ඒ අකමැති දේවල් පිළිබඳව කවදාවත්ම කතා කරන්නේ නැහැ. නමුත් සඳහන් කරනවා දැන් මහා සුදස්සන රජුරෝ ධ්‍යාන වඩලා බඹලව උපදින්නයි කැමති.
රජුරුවන්ගේ දැන් කැමැත්ත තියෙන්නේ අර මුලින් මතක් කරපු සම්පත් පරිහරණය කර කර මෙහි ඉන්න නෙමෙයි ධ්‍යාන වඩලා බඹලෝ යන්න. නමුත් සඳහන් කරනවා මේ වෙලාවේ දේවිය තව තවත් කල් ජීවත් වෙන්න ඉල්ලීම් කරන එක ඒකට රජුරුවන්ගේ තරම් කැමැත්තක් නැහැ කියලා. මහා සුදස්සන රජුරුව මතක් කරනවා ජීවිත කාලෙම නුඹ මට ප්‍රිය මනාප වචනම ප්‍රකාශ කළා. නමුත් දැන් මේ අන්තිම කාලේ අනිෂ්ට අප්‍රිය අකාන්ත වචනයක්ම ප්‍රකාශ කරනවා. මගේ අන්තිම කාලේ ඔබ කරන කතාවට මම ඒ තරම් කැමති නෑ. එහෙම සඳහන් කරාම දෙවිය අහනවා මහරජතුමනි මගේ දේවයන් වහන්සේ මම ඔබ වහන්සේට එහෙනම් කොහොම කතා කරන්නද කියලා. ඒ වෙලාවේ මහරජුරු සඳහන් කරනවා විශේෂයෙන් රජුරවන්ට මේ වෙලාවේ කතා කරන්න ඕනේ හැටි. මේ සඳහා කළ දේවල් විශේෂයෙන් දේවිය මෙතෙක් වෙලාම රජුරවන්ට ජීවිත අපේක්ෂාව ඇති කරන්න කියලා මේ සඳහන් කරපු දේවල්. ඒ දේවල් පිළිබඳව ඇති ඇල්ම අත්හරින්න ජීවිතයේ පිළිබඳව ඇල්ම අත්හරින්න ජීවිත අපේක්ෂාව අත්හරින්න කියලා දැන් මට කියන්න කියලා ඉල්ලීමක් කරනවා. දේවිය බලාපොරොත්තු වෙන එක නෙමෙයි. සම්පත් පිළිබඳව ඇල්ම ඇති කරවගෙන ආයත් රජුරව නවත්ත ගන්න. නමුත් ස්වභාවයෙන්ම රජුරවගේ දැන් කැමැත්ත තියෙන්නේ ධ්‍යාන වඩලා බඹලෝ යන්න. දැන් දේවියගෙන් ඒ සඳහා ඉල්ලීමක් ඇත්තෙම නැහැ. ඒකයි සඳහන් කළේ මෙච්චර කල් මට ප්‍රියමනාප වූ දෙයක්ම කතා කළා. නමුත් දැන් මට අප්‍රිය වූ අමනාප වූ දෙයක්ම කතා කරනවා. අනිෂ්ට වූ අකාන්ත වූ දෙයක්ම කතා කරනවා. ඒව සඳහන් කරම යහන්නේ මගේ ස්වාමීනි කොහොමද කතා කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළේ මෙතෙක් වේලා ඔබ යම් යම් දෙයක් පිළිබඳව මට ඇල්ම උපදවන්න කීවනම් ඒ සියලු දේවල්හි ඇල්ම අත්හරින්න කියලා මට කියන්නේ. ආන් එහෙම කියනකොටයි මම දැන් කැමති. ඒ වෙලාවේ සුභද්‍රා දේවිය තමන්ගේ ඇස් වලින් નિરાයාසයෙන් ගලාගෙන එන කඳුළු පිහදමමින් රජුරුවන්ගේ ප්‍රඥාවට අනුව රජුරුවන්ගේ ආඥාවට අනුව තම කාර්යභාරය නැවත ඉටු කරන්න පටන් ගත්තා. ඒ රජුරුවන්ගේ හිතට අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. රජුරුවන්ගේ දැන් ආඥාව තියෙන්නේ මෙලවින් පිට වෙන්න රජුරුවන්ට ආශිර්වාද කරන්න. ඒ සඳහා රජුරුවන්ට කරුණ දක්වන්න කියලා. පින්නතුනේ මේකෙන් මේ මරණානුස්සතිය විශේෂයෙන් සඳහන් කරනවා. දැන් රජුරුව දේවියට කියන්නේ මෙලවින් යන්න හේතු වෙන කරුණම මතක් කරන්න කියලානේ. එතකොට දැන් සාමාන්‍ය කෙනෙකුට මේ ලෝකෙන් පිට වෙන්න කියලා කිව්වොත් මේ ලෝකෙන් යන්න කියලා කිව්වොත් බයක් උපදිනවා. අපි කියමු කෙනෙකුට සත්කමක් කරනවා. දැන් හෙට සත්කමක් කරන්න තියෙනවා. ඒක සමහරවිට පැය 10ක් 12ක් කරන එකක්. ජීවිතේ රැකෙයිද නොරැකෙයිද කියන දෙගිඩියාවෙන් ඉඳගෙන කරන එකක්. නමුත් කීයෙන් කී දෙනාද සත්කම කරන කෙනාට ওই කතාව කියන්නේ. හැමෝම කියන්නේ සත්කම නම් හරි සංකීර්ණයි. නමුත් වෛද්‍යවරයවත් ළඟ ඉන්න අයවත් ලෙඩාට ඒක කියන්නේ නැහැ. ඒ කියනවා ලෙඩාට බය හිතේ කියලා. ඒකයි කියන්නේ. නමුත් මරණානුස්සතිය වඩලා තිබුණා නම් මරණය පිළිබඳව කිසිම බයක් උපදින්නේ නැහැ. ඒක මරණානුස්සතිය වඩපු කෙනාට ලැබෙන ලොකුම ලාභයක්. මරණය පිළිබඳව බය උපදින්නේ නැති එක. මෙතනත් ඒ කාරණාම සඳහන් කරනවා මේ මරණානුස්සතියේ තියෙන පුද්ගලයාට තියෙන විශේෂත්වයක් මහා සුදස්සන රජුගේ මරණානුස්සතිය ගැන තමයි මෙතන මේ සඳහන් කරන්නේ. මරණානුස්සතියේ ඇති පුද්ගලයා කවදාවත් මරණයට බය වෙන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. ආනිසංස හැටියට ඔහුට මරණය අපහසුයක් නැහැ කියලා කියනවා. මරණානුස්සතියක ආනිසංසයක් තමයි බයකින් තොරව අපහසුවකින් තොරව මරණයට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. පින්නතනේ යම් කෙනෙකුට ඊටාම රසවත් භෝජනයක් වැළඳුවාම වැඩි වුණොත් කිසියම් මත් ගතියක් ඇති වෙනවා. ආහාර වැඩි වෙච්චාම මතක් දැනෙනවා. ඒ නිසා අපි කියන්නේ බුද්ධිමත හැදෙනවා කියලා. ඒ ආහාර වැඩි වුණාම තමයි බුද්ධිමත හැදෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් අපිට ඇති වෙන්නේ නිදිමත.
නින්දක් අවශ්‍ය වෙන්නේ කායික විවේකයක් උදෙසා. නමුත් ආහාර වළඳපු ගමන් ටිකක් දිගෑරෙන්නේ බුද්ධිමත නිසා. ඒ නිසා මෙතන සඳහන් කරනවා ඊටාම රසවත් භෝජනයක් වැළඳුවාම යම් බත් මතක් තියෙනවා නම් අන්න ඒ බඳු මරණීය වේදනාවක් මහා සුදස්සන රජුට තිබුණා කියලා. දරා ගන්න බැරි, ඉවස ගන්න බැරි, සිහි විකල් වෙන, විකෘති වෙන මරණීය වේදනාවක් තිබුණේ නැහැ. මල මූත්‍රා පහ වෙන මරණීය වේදනාවක් තිබුණේ නැහැ. යම්සේ බත් මතක් තිබුණා නම් ඒ බත් මත කොයි වාගේ අපහසුයක්ද? ඒ වාගේ අපහසුයක් වේදනාවක් තමයි මහා සුදස්සන රජුට දැනුනේ කියලා සඳහන් කරනවා. මහා සුදස්සන රජු කාලක්‍රියා කරලා බඹලව උපදිනවා. විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ රජු කුමාර කාලයේ අවුරුදු 84000කුත්, යුව රජ කාලයේ අවුරුදු 84000කුත්, මහරජ කාලයේ අවුරුදු 84000කුත්, බ්‍රහ්මචාරී ජීවිතයේ අවුරුදු 84000කුත් ගෙවුවා කියලා. එතකොට රජුරන්ගේ මුළු ආයු කාලය අවුරුදු 336000ක් වෙලා තියෙනවා. ඉන්පසු බඹලව ඉපදිනවා. අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආනන්දය ඒ කාලේ වෙන කෙනෙක් නම් මහා සුදස්සන රජු හැටියට හිටියා කියලා දකින්න එපා. ආනන්ද මේ භාග්‍යතුන් වහන්සේම තමා එදා මහා සුදස්සන රජු. ආනන්ද මමම තමයි මේ කතා කරන මහා සුදස්සන රජු. එදා කුසාවතී රාජධානිය ප්‍රධාන කරගෙන තවත් නුවරවල් 84000ක් තිබුණා කියනවා. ආනන්ද එදා කුසාවතී රාජධානිය තමයි මේ කුසිනාරාව. එහෙනම් මම මේ පිරිනිවන් පාන්න වැඩම කරන්නේ තවත් එක සාමාන්‍ය තැනකට නෙවෙයි. බොහොම අසාමාන්‍ය තැනකට. කාලයක් තිස්සේ මහා සුදස්සන රජුරුවන්ගේ මහරාජ්‍යයේ මූලස්ථානයටයි මේ වඩින්නේ. ඒ නිසා මට පිරිනිවන් පාන්න සුදුසුම තැන මේ කුසිනාරාවමයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ තහවුරු කරනවා. ඊළඟට පින්නතුනේ විශේෂයෙන් මහා සුදස්සන රජු බ්‍රහ්මචාරී කාලයේ මහා සම්පත්තියේ නම විතරයි අද තියෙන්නේ කියලා සඳහන් කරනවා. රජුරුවන්ගේ බ්‍රහ්මචාරී කාලයේ මහා සම්පත් විඳපු රාජ්‍යයේ නම තියෙනවා. මෙතන සඳහන් කරනවා තවත් විශේෂ කාරණාවක්. මේ කතා කරපු සම්පත් එකක්වත් නැතුවත් අපි ජීවිතේට මේ තරම් ඇලුම් කරන්නේ ඇයි? මරණයට මේ තරම් බයක් දක්වන්නේ ඇයි කියලා. දැන් සුදස්සන රජුරුවන්ගේ සම්පත් පිළිබඳව යම් ප්‍රමාණයකට අපි සාකච්ඡා කළා. දැන් සුදස්සන රජුරුව තමන්ගේ දේවියට කියන්නේ මේ සම්පත් ඔක්කොම අතහැරලා යන්න කියලා මට කියන්නේ. මේ සම්පත් ළඟ ඉන්න කියලා නෙමෙයි මට කියන්න ඕනේ. අතහැරලා යන්න කියලා. ඒ කාරණාවේ විශේෂ කාරණාවක් හැටියට අපිට හිතන්න තියෙන්නේ ඒ වාගේ සම්පත් අපිට සිහිනෙන්වත් දකින්න ලැබෙන්නේ. එහෙනම් සුදස්සන රජුරවන්ට ඒ දේවල් අත්හැරලා යන්න පුළුවන් වෙන්නත් සිහිනෙන්වත් නොදකින සාමාන්‍ය සම්පත්, එවන් සම්පත් අපිට සිහිනෙන්වත් දකින්න හම්බෙන්නේ. එතකොට මොනවද අපිට අද සම්පත්? අපි ගාව තියෙන මෙන්න මේ සාමාන්‍ය දේවල් ටික අත්හැරලා යන්න බැරුව කී දෙනෙක් මේ ලෝකේ ආපහු නොඑක් අපහසුතාවයන්ටපත් වෙනවද? සමහර අය මැරිලා ගිහිල්ලා ඉඩමට වෙලා ආයෙත් ඉන්නවා. සමහර අය මැරිලා ගිහිල්ලා ගෙදරට වෙලා භූතයෙක් වෙලා ප්‍රේතයෙක් වෙලා ආයෙත් ඉන්නවා. සමහර අය දරුවන්ට කරදර කරමින් හිරිහැර කරමින් ආයෙත් ඉන්නවා. තව සමහර අය තවත් තමන් ඇලුම් කරපු තවත් බොහෝ තැන්වල ඉන්නවා. සමහර වෙලාවට අහන්න ලැබෙනවා පරිහරණය කරපු රතේ ඇතුලේ භූතෙක් පිසාචෙක් වෙලා ඉන්නවා කියලා. ඒ වාගේ සුළු දේවල් අත්හැර ගන්න බැරුව. නමුත් මහා සුදස්සන රජුරවන්ට තියෙන සම්පත්. ඇයි රජුරුව අන්තිම කාලේ කියන්නේ මෙවුවා දාලා යන්න මට කියන්න කියලා. රජුරුව හොඳට මරණ සතිය වඩලා තියෙනවා. එහෙනම් මරණානුස්සතිය හොඳට වැඩිලා බ්‍රහ්මචාරී ජීවිතය අවුරුදු 84000. මේ සම්පත් වලින් රජුරවන්ට ඇති වැඩක් නෑ. එතකොට අපිටත් මරණ සතිය වඩන එක මේ ලෝකේ අතහැරලා හරි නිදහසේ යන්න කොච්චරනම් වටිනවද? ඒකයි මේ උතුම් භාවනාව දියුණු කරගන්න එකේ තියෙන ලොකුම ප්‍රයෝජනය. සංසාරේ අතරමං වෙන්නේ නැතුව
නිවන දක්වා ගමන යන්න ලොකු පහසුවක් ඇති කරගන්නවා. ඒකයි මේ තරම් කරුණු දක්ව මෙවන් අය මේ විදිහට මේ සම්පත් අත්හැරියනම් ඇයි අපිට අත්හරින්න බැරි කියන කාරණාවයි මේ සිහිපත් කරන්නේ. ඒ නිසා පින්නතුනේ මනුස්ස වර්ෂ 84000ක්ම ධ්‍යාන වඩලා ඉන්න මේ මහා සුදස්සන රජුරු ළඟටත් මේ පෞකාර මරණය ආවා. මනුස්ස වර්ෂ 84000ක් ධ්‍යාන වඩලා ඉන්නේ. එවන් කෙනෙක් ගාවටත් පෞකාර මාරය ආවා කියලා කියන්නේ. එතකොට ඉතින් අපි ගාවට එනවා කියන එකේ අහන්න දෙයක් ඇත්තෙම නැහැ. මේ ධ්‍යානලාභියා ළඟටත් ආවනම්. ඒ හින්දා ඒක ගැන හොඳට හිතලා මම දවසක මැරෙනවමයි කියන කාරණාව නැවත නැවත මෙනෙහි කරලා ඒ මරණයට සූදානම් වෙන්න කියලායි මේ කියන්නේ. ඒකටයි මරණ සතිය. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මහා සුදස්සන රජු ගැන තව වැඩිදුර විස්තර යම් කෙනෙකුට හොයන්න ඕනේ නම් මම ඒකයි කිව්වේ මේ සඳහන් කරන කරුණු අපි මේ කෙටියෙන් සාකච්ඡා කරන්නේ. සුදස්සන රජුරුව ගැන මේ චුට්ට දැනගෙන මෙච්චර සම්පත් රජුරුවන්ට තිබිලත් අත්හරින්න පුළුවන් වුණාද කියන කාරණාව මීට වඩා තව හුඟක් දකින්න තියෙනවා. සුදස්සන රජුරුවන්ගේ ශ්‍රී විභූතියෙන් දූවිලි මාත්‍රයක්වත් අපි කතා කළේ නැහැ. නමුත් මරණ සතිය වඩන කෙනෙකුට හරි වටිනවා සුදස්සන රජුරුවන්ගේ මුළු කතාවම දැනගන්න එක. ඒ හින්දා දීඝනිකායේ මහා සුදස්සන සූත්‍රය අධ්‍යයනය කරන්න කියලා කියනවා. දැන් මේ මරණ සතිය සාකච්ඡා කරනකොට එහෙමනම් මහා සුදස්සන සූත්‍රයම සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් එහෙම සාකච්ඡා කරන්න ගියොත් අපිට මේ මරණ සතිය පිළිබඳව කරන දේශනාව ඉවර කරන්න අවුරුදු 5කින්වත් බැරුව යනවා. ඒ නිසා මේ විදිහට මේ කාරණා ටික කෙටියෙන් දක්වලා මහා සුදස්සන සූත්‍රයේ තියෙන්නේ කොතනද කියන කාරණාව තමයි සඳහන් කළේ දීඝනිකායේ මහා සුදස්සන සූත්‍රය. අධ්‍යයනය කරන්න පටන් ගත්තාම තේරෙයි මේ සක්විති රජෙකුට කොහොම සම්පත් තිබිලා තියෙනවද? ඒ තරම් සම්පත් අත්හරින්න නිර්ලෝභීව රජුරවන්ට පුරුදු කළේ රජු වඩාපු මේ ධ්‍යාන අභිඥාවන් මරණ සතිය. එහෙනම් අපිටත් සම්පත් අත්හරින්න පුළුවන් මරණ සතිය තුලින්. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා දල්හනෙමිහා නිමි ආදී රජවරුන් ළඟටත් මුලින් කතා කළ මහ රජවරුන් ළඟටත් මරණය පැමිණියා නම් ඇයි මම ළඟට එන්නේ නැද්ද කියලා හිතන්න ඕනේ. දල්හනෙමි රජුරු නිමි රජුරු මේ විදිහටම කතා කරන්න තියෙන තව විශේෂ චරිත. නිමි රජුරු කියලා කියන්නේ නිමි රජුරුව මනුස්ස ලෝකේ ඉන්න වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා රජුරුවන්ගේ හිතේ ඇතිවෙච්ච ප්‍රශ්නකට උත්තර දීලා යනවා. නැවත දිව්‍ය ලෝකෙට ගියහම දෙවියෝ අහනවා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මෙච්චර වෙලා කොහෙද ගියේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මනුස්ස ලෝකෙට ගියා නිමි රජුරුව හම්බෙලා ඉන්න. එතන හිටපු දෙවිවරුන්ගෙන් වැඩි පිරිසක් බොහොම ප්‍රීතියෙන් කතා කරලා කියනවා සක් දෙවිඳුනි නිමි රජුරුව හින්දා තමයි අපි දිව්‍ය ලෝකේ ආවේ. අබුද්ධෝත්පාද කාලයක. නමුත් මේ සත්පුරුෂයා මිනිස්සුන්ට ගුණධර්ම උගන්වලා සිල් රකින්න හැටි උගන්වලා නිමි රජුරෝ දැක ගන්න හරි ආසයි බොහෝ කාලෙකින් දැක්කේ නෑ. මෙහාට ගෙන්න ගන්න බැරිද කියලා අහනවා. ඊට පස්සේ තමයි ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මාතලි දිව්‍ය පුත්‍රයා යවලා නිමි රජුරෝ තව්තිසාවට ගෙන්න ගන්නවා. ඒ අතරතුර තමයි ওই ගමන අතරතුර තමයි නිමි රජුරෝ නිරය බලන්න කියන්නේ. එහෙනම් නිමි ජාතක කතාවේ නිමි රජුරෝ කරපු නිරේ විස්තරය නිරේ පිළිබඳව අපූර්ව විස්තරයක් අපිට මනාව පැහැදිලි කරනවා. නමුත් මේ වාගේ ශ්‍රේෂ්ඨ රජවරු ළඟටත් මේ මරණය පැමිණියා නම් මං ගාවට එන්නේ නැද්ද කියලා තමයි හිතන්න කියලා කියන්නේ. මහා යසා රාජවරා මහ පිරිවර සහිත උතුම් රජවරු මහා සම්මතාදයෝ මහා සම්මතාදී උතුම් රජවරු තේපි මච්චු වසංපත්තා ඔවුන්ද මේ මරණයට ගොදුරු වුණා. මාදිශේසු කතාව කාති මම වගේ කෙනෙක් ළඟට මරණය කෙසේ නොපැමිණෙන්නේද කියලා හැම වෙලාවෙම හිතන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ මේ යස මහත්තතු
කියලා අපි කීවේ මරණය ගැන හිතන ක්‍රම 7න් පළමුවෙනි ක්‍රමය. අපි ක්‍රම 7ක් පිළිබඳව සඳහන් කළා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි යස මහත්තු. කීර්තිය ප්‍රශංසාව ආදී දේවල් තියන අය ගාවටත් මරණය එනවා. ඊළඟට මේ කාරණාවේදී අපි තේරුම් ගත යුතු තවත් කරුණක් මහා මන්දාතු මහා සුදස්සන නිමි ආදී රජවරුන් ගැන සූත්‍රවල සඳහන් කරලා තියෙන තොරතුරු විශේෂයෙන් අධ්‍යයනය කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට මහා බල සම්පන්න අය අසීමාන්තික සම්පත් තිබුණ අය ඒ වාගේ රජවරු ළඟටත් මරණය ඇවිල්ලා තියෙනවා. ඊළඟට පුඤ්ඤ මහන්තතු බොහෝම පුණ්‍යවන්ත අය ළඟටත් මාරය ඇවිල්ලා තියෙනවා. යස මහන්තතෝ කිවි කීර්තිය ප්‍රශංසාව තියෙන අය ළඟට මාරය ආවා. එහෙනම් මහා පුණ්‍යවන්තයෝ ළඟටත් මාරය එනවා. එහෙනම් මෙතන මහා පුණ්‍යවන්තයෝ හැටියට ජෝතිය, ජටිල, උග්ග, මෙණ්ඩක ආදී සිටුවරු ගැන විශේෂයෙන් අධ්‍යයනය කරන්න කියලා සඳහන් කරනවා. අපේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් ගැන කතා කරනවා. ඒ අය ගැන තමයි මේ සඳහන් කළේ. ඉන් පිරිසක් ජෝතිය, ජටිල, මෙණ්ඩක, උග්ග ආදී සිටුවරු. මොනතරම් පුණ්‍යවන්තද? කොයිතරම් සම්පත් භුක්ති විඳද? මේ ශක්තිති රජවරු නෙමෙයි. ආන්ගේ ගැන හිතන්න කියනවා එවන් පුණ්‍යවන්තයෝ ළඟටත් මරණය ආවා. විශේෂයෙන් සඳහන් කරනවා ජෝතිය සිටුතුමාට අවුරුදු 16 වෙනි වයසේදී විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් අති සුවිශේෂී වූ මාලිගාවක් හදලා දෙනවා. මම හිතන්නේ ජෝතිය සිටු චරිතයේ චක්කුන් උදපාදි ධර්මදේශනා වැඩසටහනේ ආරම්භක දේශනාව හැටියට අපි සාකච්ඡා කළා. ඒ හින්දා හැම දිනාටම හොඳට මතක ඇති. ඒ පිළිබඳව ඒ නිසා දීර්ඝ වශයෙන් කරුණු සඳහන් කරන්න අවශ්‍ය නැහැ. තිබුණ සම්පත් සීමාවකුත් නැහැ. මේ මහා පුණ්‍යවන්තයෝ කියලා කියන්නේ ඒ අයගේ සම්පත් පිළිබඳව ඒ අය දන්නේ නැහැ මට මෙච්චර සම්පත් තියෙනවා කියලා. ආන්ගෙන් නොදන්නා නිසා මහා පුණ්‍යවන්තයෝ. සම්පත් ගැන දන්නේ නැති නිසාම මේ මහා පුණ්‍යවන්තයෝ කියන්නේ. ඒ වාගේ සම්පත් ලබන්න සංසාරේ කොච්චර පින් කරන්න ඇද්ද? අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හදලා දුන්න මාලිගාව තනිකරම මැණික් වලින් තමයි නිර්මාණය කරන්නේ. මැණික් මාලිගාව. මේ මැණික් මාලිගාව වටේට ප්‍රාකාර 7ක් තිබුණා කියලා සඳහන් කරනවා. ළඟ ප්‍රාකාර තිබුණා නෙමෙයි. බොහොම ඉඩ තියෙන ඈතින් මේ ප්‍රාකාර තියෙනවා. ඒ ප්‍රාකාර වල යක්ෂයෝ 7 දෙනෙක් ඉන්නවා. ඈතම තියෙන ප්‍රාකාරයේ ඉන්න යක්ෂයා ගාව 1000ක් සේනාව ඉන්නවා. ඊළඟ ප්‍රාකාරයේ කෙනා ගාව 2000ක් ඉන්නවා. ඊළඟ ප්‍රාකාරයේ ආදි වශයෙන් ප්‍රාකාර 7 යක්ෂයෝ 7 දෙනයි 1000 2000 3000 4000 5000 6000 7000 වෙන්න විශාල යක්ෂ සේනාවක් ඉන්නවා. මේ සිටුතුමාගේ ආරක්ෂාවට. ඒ හින්දා සිටුතුමාට කරදර කරන්න බෑ කාටවත්. බිම්බිසාර රජුරවන්ට මාලිගාව බලන්න හිතිච්ච වෙලාව අපි විශේෂයෙන් එදා සාකච්ඡා කළා. ඒ කාලේ අජාසත් කුමාරයා බිම්බිසාර රජුරවන්ගේ ඇඟිල්ල එල්ලිලා එහෙම යන කාලේ. ඒ වුණාට හැබැයි තේරෙනව හොඳට. ඒ නිසානේ කල්පනා කළේ මගේ තාත්තා වගේ අඥාන රජෙක්. අපිට මෙහෙම මාලිගාවක් නැහැ. තාත්තා රජුරෝ හින්දා මේ මාලිගාව අයිති කරගන්න එපයි කියලා. මම ඒක කරනවා කියලා කල්පනා කළා. ඉතින් අජාසත් රජුරෝ ගියා මාලිගාව අල්ලගන්න. නමුත් ඉතින් මාලිගාව නම් ගන්න හම්බුනේ නැහැ කියලාම සඳහන් කරනවා. මොකද රජුරුවන්ගේ විශාල පිරිසත් අරගෙන මාලිගාව ළඟට යනකොට පළවෙනි මැණික් ප්‍රාකාරයේ තියෙන දිස්නය නිසා රජුරුවන්ට පේන්නේ සිටුවරයාගේ විශාල බලසෙනගක් ඉන්නවා කියලා. ඇත්තටම මෙතන ලොකු බලසෙනගක් ඉන්නවා. හැබැයි රජුරුවන්ට පේන්නේ නැහැ ඒගොල්ලෝ. තමන්ගේ සේනාවම තමයි පේන්නේ. නමුත් සඳහන් කරනවා රජු පිරිසත් එක්ක ගිහිල්ලා හිටගත්තාම අර යක්ෂයෝ ආයුධ වරුසාවක් එල්ල කළා කියලා. තමන්ගේ සේනාව කොහෙ ගියාදවත් හොයන්න බැරුව ගියා. අන්තිමට රජුරු තනියම පැනලා දීවා. රජුරු පිටිපස්සෙන් යමකාලි කියන යක්ෂයා එළවනවා. රජුරවන්ට බේරෙන්න ක්‍රමයක් නැතිම තැන දුවලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට තමයි පැන්නේ.
එතෙන්ට පැනලා බලනකොට සිටුතුමා බණ අහනවා. ඒ වෙලාවෙනි සඳහන් කළේ යුද්ධ කරන්න විශාල සේනාවක් යොදලා තියලා ඇවිල්ලා මෙතන උපාසකෙක් වගේ බණ අහනවද කියලා. හැබැයි අහන කොටත් තේරුම් ගන්නවා රජුරුව මගේ මාලිගාව කොල්ල කන්න යන්න ඇති කියලා. සිටුතුමා රජුරුවන්ගෙන් පස්සේ අහනවා මහරජා එහෙම අදහසක් ඉපදුනාද මාලිගාව දිහා ගියාද කියලා. සඳහන් කළා ඔව් කියලා. හැබැයි ඒ වෙලාවේ මතක් කළා මහරජා මගේ අනුදැනුමක් නැතුව මගේ කැමැත්තක් නැතුව මගේයි සම්මත වස්තුවක් මේ ලෝකේ කාටවත් ගන්න බෑ කියලා. රජුරවන්ට ඒ කාරණාව තහවුරු කළා. මොකද ගන්න බෑ කියලා කියනකොට රජුරු කිව්වා හොඳයි බලාගමු කියලා. ඒ වෙලාවේ රජුරවන්ට කිව්වා නෑ එච්චර බලන්න දෙයක් නෑ. මේ ඇඟිලි වල තියෙනවා මුදු ටිකක්. පුළුවන් නම් ගලව ගන්න කියලා කිව්වා. අජාසත් රජුරු කියලා කියන්නේ මහා ශක්තිවන්තයෙක්. අජාසත් රජුරු කොච්චර ශක්තිමත්ද කියන කාරණාව වෙනම විස්තර කරනවා. සඳහන් කරනවා උත්කුටිකයෙන් ඉඳගෙන උඩ පැන්නොත් 18 රියක් උඩට පයින්නවා කියලා. හිටගෙන ඉඳලා උඩ පැන්නොත් රියන් 80ක් උඩ පයින්නවා එක තැන කියලා. ඒ තරම් මහා ශක්තිවන්තයි. එවන් මහා ශක්තියක් ධර්මින් ඉන්න රජුරු ඇඟෙන් දාඩිය ගලනකම් මේ මුදු ටික ගලවන්න දගලනවා එහාට මෙහාට පෙරලි පෙරලි. නමුත් මුද්දක් හොලවන්නවත් බෑ. බැරිද මහරජා කියලා අහපුවා මේ වෙලාවේ කිව්වා දැන් නම් බෑ කියලා. එහෙනම් උතුරු සළුව බිම එලන්න කියලා සිටුතුමා නිකන් ඇඟිලි ටික පහළට හැරෙව්වා. මුදු ටික ඔක්කොම උතුරු සළුවට වැටුණා. ඒ කාරණාව පෙන්නලා කිව්වා මහරජා මගේ වස්තුව මගේ අනුදැනුම නැතුව කාටවත් ගන්න බෑ කියලා. හැබැයි ඉතින් රටේ රජුරු මේ මගේ ස්වාමියා මගේ සම්පත් කොල්ලකණ්ඩ ගියා නම් මට තවත් ඒ ස්වාමිත්වයෙන් වැඩක් නෑ. ඉතින් රජුරු ගැන පුදුම විදිහට කලකිරුණා. කලකිරලා රජුරවණි කිව්වා මහරජා මට මහාන වෙන්න ඕනේ කියලා. මොකද සිටුවරේ කියලා කියන්නේ රටක භාගයක්. ඒ හින්දා රජුරවන්ගෙන් අවසර ගන්න ඕනේ මහාන වෙන්න. මොකද මේ සිටුවරයා යටතේ ලක්ෂ ගණන් සේනාව ඉන්නේ. ඒක සිටුවරේ යටතේ. මොකද සිටුවරේ අයින් වෙනවා කියලා කියන්නේ ලක්ෂ ගාන මනාතයි. ඒ හින්දා විශේෂයෙන් රජුරවන්ට කියලා ඒ පිරිසට යහපතක් හදලා තමයි අයින් වෙනවන වෙන්න ඕනේ. හැබැයි ඉතින් මේ වෙලාවේ අහපුවාම රජුරෝ කල්පනා කළා මහාන වුණාට පස්සේ ඉතින් කොහොමත් මාලිගාව නිකම්ම මගේ. යුද්ධ කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ හින්දා එහෙම මහා කිව්වා. හා කිව්වට පස්සේ සිටුතුමා තීරණය කළා මම පැවිදි වෙනවා එහෙනම්. බුදුරජාණන් වහන්සේට කාරණාව මතක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිදි වෙන්න අවසරයි. මට පැවිදි වෙන්න ඕනේ. ස්වාමීනි මගේ සම්පත් මගේ අනුදැනුමක් නැතුව ගන්න බැරි ඇයි? ඒ කාරණාව රජුරවන්ට කියලා දෙන්න භාග්‍යතුන් වහන්සේටම බාරයි. කියලා බුදුරජාණන් වහන්සේට පැවරුවා. බුදුරජාණන් වහන්සේ කාරණාව රජුරවන්ට පැහැදිලි කරලා දුන්නා. කොයි කාලෙද පින්නතුනි? විපස්සී කියන භාග්‍යතුන් වහන්සේට මණික් මාලිගාවක් හදලා පූජා කරපු කාලේ. ඒක මිත්‍යා දෘෂ්ටික බමුණෙක් ඇවිල්ලා බුද්ධාසනයේ යට තිබිච්ච මණික අරගත්ත වෙලාවේ මතක් කළා ස්වාමීනි මේ මිදුලේ අතුරලා තියෙන මණික් කී වතාවක් ඉවර වුණාද? මොකද මාලිගාව හදලා ප්‍රාකාරය බැඳලා ප්‍රාකාරෙත් මාලිගාවත් අතර මිදුල සම්පූර්ණ මණික් වලින් අතුරලා මිනිස්සුන්ට අඬබෙර යවනවා එන්න බනහන්න. බනහලා යනකොට දුප්පත් කෙනෙක් මණික් අහුරු දෙකක් අරන් යන්න. මේ බනහන්න ගෙන්න ඕනෝ. පෝසත් කෙනෙක් එක අහුරක් අරන් යන්න. එහෙම අවස්ථා ගණනාවක් මේ මණික් ඉවර වෙනවා. එච්චර පුරෝපුර මණික් දන් දීපු මට අර පුටුව යට තිබිච්ච මණික ගන්නකොට නම් ඒක දරා ගන්න බෑ කියලා. ඒ වෙලාව තමයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ එතකොට ඒකට මොකද කරන්න ඕනි කියලා දන්නේ නැද්ද කියලා. නෑ කීවා. එහෙනම් ප්‍රාර්ථනාවක් කරන්න කිව්වා. නිවන් දක්නා ජාති දක්වා මගේ සම්පත් මම අකමැති නම් කාටවත් ගන්න බැරි වෙන්න කියලා. එදා ඒ ප්‍රාර්ථනාවයි මේ තියෙන්නේ. ඒක මතක් කරන්න කිව්වා රජුරවන්ට. ඒක මතක් කරලා දුන්නා. රජුරෝ ඊට පස්සේ කරුණු තේරුම් ගත්තා. කොයිතරම් මහා පුණ්‍යවන්තද කියලා. ජෝතිය සිටුතුමා පැවිදි වුණා. ජෝතිය සිටුතුමා බඹලෝ යන්නවත් දෙව්ලෝ යන්නවත් කල්පනා කළේ නෑ. ඒ ජීවිතේම රහත් වුණා. ජෝතිය සිටුතුමා පැවිදි වෙලා දවස් 7ක් යනකොට අර මහ මාලිගාව අතුරුදන් වුණා. ඒක දෙවියෝ හදලා දුන්න මාලිගාව. ජෝතිය සිටුතුමාගේ බිසව
උතුරු කුරු දිවයිනින් තමයි එක් කරගෙන ඇවිල්ලා දීලා තිබුණේ. දෙවියෝ විසින් ඇය උතුරු කුරු දිවයිනටම එක්ක ගියා. අජාසත් රජුන්ට මොකවත් හම්බුනේ නැහැ. ඉතින් පින්නතේ මෙන්න මේ කාරණා විස්තර කරලා පැහැදිලි කරනවා මේ වාගේ පුණ්‍යවන්තයෝ ඒ අය ළඟටත් මරණ වෙනවා. අන්තක නම් වූ මරුට අන්තක කියලා කියන්නේ මාරයට නමක්. අවසන් කරනවා. ආන් එවන් මහා පුණ්‍යවන්තයෝ ළඟටත් මේ මරණය ආවනම් අපි ගාවට එනවා කියන එක කොයිතරම් සාමාන්‍ය දෙයක්ද කියලා කල්පනා කරන්න කියලා. මේ තරම් පුණ්‍යවන්තයෝ මොනතරම් ආරක්ෂක පිරිස් ඉන්නවද? කොයිතරම් සම්පත් තිබුණද? නමුත් ඉතින් මරණය එනවා. ඒ හින්දා එහෙනම් අපි කවුද? නිකන් ඉන්න අපි නිකන් හුලඟින් ගහගෙන යන පඬරල් කොළ වගේ. නමුත් මේ වාගේ මහා පුණ්‍යවන්තයෝ වාතයෙන් සොලවන්න බැරි මහ කළු ගල් වගේ. නමුත් ඒ අය ළඟටත් මාරයා ආවනම් පඬරල් වගේ තනකොළ රොඩු වගේ ඉන්න අපි ගාවට මරණය එනවා කියන එක අහන්න දෙයක් ඇත්තෙම නෑ. දවසක ඒකාන්තයි සත්‍යයි මාරයා මං ගාවට එනවමයි. මට මරණයත් එක්ක යන්න වෙනවමයි. එහෙනම් මම සූදානම්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනේ. නිර්භීතව අභීතව මේ මරණයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න ඕනේ. ඒකට මහා ලොකු ආශිර්වාදයක් තියෙනවා මරණ සතිය දිනු කරන අයට. ඊළඟට පින්නතුනි මේ කරුණු පැහැදිලි කරන්න ජෝතිය, ජටිල, මෙණ්ඩක, උග්ග, කාකවාලිය ආදී මහා පුණ්‍යවන්තයන්ගේ චරිත ඔක්කොම සාකච්ඡා කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි බලදාසලා, බීමසේනලා ඒ අය ගැන සාකච්ඡා කරන්න ඕනේ. කොච්චර බලය තිබිච්ච අයද? ඒ බල පරාක්‍රමයට මොකද වුනේ? නමුත් ඒ බලයට පුළුවන් වුණාද මාරයා මෙල්ල කරන්න? ආන් ඒ කාරණා විශේෂයෙන් අධ්‍යයනය කරන්න ඕනේ මරණ සතිය හොඳට අවබෝධ කරගන්න. එතකොට මේ බලදාසලා බීමසේනලා ගැන සාකච්ඡා කරනකොට ඒ අය ගැන වැඩියෙන් කරුණු අපිට දැනගන්න පුළුවන් ජාතක පාළියේ තියෙන ඝට පඬිත ජාතකය අධ්‍යයනය කරනකොට අපිට මේ ශක්තිවන්තයෝ ගැන බලවන්තයෝ ගැන කරුණු දැනගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නතුනේ මහා 이르දිපතුන් ළඟටත් මේ මරණය එනවා. ඒතකොට කවුරු ගැනද අපි මේ ඉද්දි මහත්තතා මහා 이르දියක් තියෙන අය ළඟටත් මරණය ආවා. ඒතකොට මේ මහා 이르දිවන්තයෝ ගැන කතා කරනකොට අපි කවුරු ගැන කතා කරනවද? මේ ශාසනයේ මහා 이르දිවන්තයෝ කොච්චර හිටියද? අපේ පින්නතුන්ට මතකද 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ නමක් හිටියා. සුමන කියලා. මේ කාගේ ශිෂ්‍යයාද? දිවස්ලාභීන් අතර අගතනතුර ලබන අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයා. සුමන සාමණේරයන්ගේ 이르දිය අවුරුදු 7යි වයස. කාරණාව මං හිතන්නේ මෙතන බණ අහන හුඟක් දෙනෙක් හොඳට දන්නවා. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ බඩේ අමාරුවට පැන් ටිකක් ගේන්න අනවතප්ත විලට ගියපු වෙලාවේ නාගරාජයෙක් එක්ක කටයුතු කරපු හැටි, පැන් අරගත්ත හැටි, නාගයාට අවනත වෙන්නේ නැතුව, මොකද ඉස්සලා බොහොම කීකරුයි. කීකරු වෙලා තමයි නාගරාජයාට කිව්වේ මට පැන් ටිකක් දෙන්න කියලා. නමුත් ඉතින් දුන්නේ නැති නිසා තමන්ගේ ශක්තියත් පෙන්වන්න හිතුවා. ඒ ශක්තිය පෙන්නලා පැන් ටික අරගෙන එනකොට නාගයාත් පිටිපස්සේ මෙලවගෙන ආවා. පැන් ටික පිළිගන්නනකොටත් කිව්වා ස්වාමීනි කැප නැහැ කියලා. නමුත් සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීනි කැපයි. රහතන් වහන්සේනම කවදාවත් බොරු කියන්නේ නැති නිසා අනුරුද්ධ මහරහතන් වහන්සේ පැන් වළඳනවා. දෙවනි වතාවෙත් පරාදයි. මේ වෙලාවේ කේන්තිය හොඳටම වැඩි වෙලා සඳහන් කළා ස්වාමීනි මේ සාමණේරයා ආයෙනම් අනවතප්ත විලපැත්තේ වන්න එපා. මරණවා කියලා කිව්වා. ඒ වෙලාවේ රහතන් වහන්සේ සඳහන් කළා නාගරාජයේ ඔබ වගේ නාගයින් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් ආවත් මොකද මේ නාගයාත් පුදුම 이르දියක් තියෙන කෙනෙක්. නැත්තම් මේ දැවැන්ත විල වහන්න බෑනේ. මන්දාකිනි පොකුණ සතපුම් 5000ක් කියලා කියන්නේ. එහෙමනම් අනවතප්ත විලත් ඊට සමානව තියෙන්නේ ඇති. මේ වගේ විශාල පොකුණක් වහන්න පෙන ගොබයක් මවන්න කොහොම 이르දියක් තියෙන්න ඕනේද? නමුත් ඒ වාගේ 이르දිවන්තයෝ ලක්ෂ ගාණක් කෝටි ගාණක් ආවත් මේ සාමණේරයාගේ රෝම කූපයක්වත් හොල්ලන්න බෑ කියලා දේශනා කළේ.
අන්තිමට නම් කිව්වා දන්නවා ස්වාමීනි ඒක. දැනගෙනයි මම මේ පස්සෙන් ආවේ මට කරපු ලැජ්ජාව හින්දා කියලා. එහෙනම් මොනතරම් 이르දියක් තිබුණාද 7 අවුරුදු වයසේ. ඒ නිසා මේ මහා 이르දිවන්තයෝ ගැන කතා කරනකොට සුමන සාමණේරයන් වහන්සේ ගැන සාකච්ඡා කරන්න වටිනවා මේ කාරණාව පැහැදිලි කරන්න. එහෙමනම් පින්තුනි අද අපි මේ ධර්ම දේශනාව નિયમિત කාලේ නිමා වෙලා නිසා මෙතනින් නතර කරමු. මරණ සතිය පිළිබඳව සිදු කරන 6 වෙනි ධර්ම දේශනාවේදී අපි මේ ඉද්ධි මහත්තතාවයේ පිළිබඳව තව කරුණු ටිකක් වැඩියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට සියලු දෙනාටම තුන්රුවන්ගේ සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසන